හලෝ කොහොමද ඔයාලට කේන් ලයිෆ්ස්ටයිල් මගේ YouTube channel එකට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද රෙසිපි වීඩියෝ එකක් නම් නෙවෙයි ගෙනාවේ. මම කොහොමද grocery shopping කරේ කියලා තමයි ඔයගොල්ලන්ට පොඩි වීඩියෝ එකක් ගෙනාවේ. ඉතින් මම මේ දැන් බස් එක ගන්න යන ගමන් තමයි ඉන්නේ. චුට්ටක් වෙලා ඉන්න උනා මට. වෙනදට වඩා චුට්ටක් පරක් වුණා බස් එකේ එද්දි. ඉතින් මම මුලින්ම ගියේ මිනෝංගොඩ කට්ටිය නම් දන්නවා ඇතිනේ. මිනෝංගොඩ ලාලිත් එක කේක් බඩු කඩේ මට කේක් වගේක් හදන්න තිබුණා. මම ඒකට බඩු ගන්න මම ලාලිත් එකට ගියා. ඊට පස්සේ මම මේ යන්නේ මිනෝංගොඩ කීල්ස් එකට. මම කීල්ස් එකට තමයි යන්නේ. මට ඕන හැමදේම කීල්ස් එකේ තියෙනවා. මට හොයාගන්නත් ලේසි. මට අනිත් මේ සුපර් මාකට් වලට ගියාට මට ඕන දේවල් හොයාගන්න නැහැ. ඉතින් මේ පැලමුන් තියෙන්නේ ඔයගොල්ලන්ට පැලමුන් ගෙදර හදාගන්න බැරි කෙනෙක් ඉන්නවනම් ඔයාලට කීල්ස් එකෙන් ගන්න පුළුවන්. ඒ වගේම හර්බ්ස් වර්ගත් තියෙනවා. අපි ඔය කෑම හදද්දි කෑම රස කරගන්න එහෙම දාන්නේ. ඒව හැමත් තියෙනවා. මේ තියෙන්නේ ස්වීට් කෝන්. මේකත් අපිට කන්න පුළුවන්. මේක ගොඩාක් රසයි. මම ඔයාලට ස්වීට් කෝන් වලින් සුප් එකක් හදාගන්නේ කොහොමද කියලා දෙන්න ළඟදිම. ඉතින් මම හොඳ අඹ ගෙඩියක් ගත්තා. මට ස්මූති එකක් හදාගන්න. ඒකෙන්ද හොඳට ඉදිච්ච අඹ ගෙඩියකුත් මම ගත්තා. තව මම පීනට් බටර් එකක් හොය හිටියා. මට අඩුවට හම්බුණා කීල්ස් එකේ පීනට් බටර් එක. මම මේක ගෙනල්ලා කෑවා. ඒක ගොඩක් රසයි. ඉතින් මේක නිතර කන්න එපා. ඔය ඩයට් එකේ සමහර කෑම හදාගද්දි ඕගොල්ලන්ට ඒ කෑම එකට දාලා ඉඳ හිට කන්න පුළුවන්. මේ හබල පෙති එක තමයි මම ගන්නෙ. මම මේක තමයි කන්නේ. ඔයගොල්ලෝ හබල පෙති ගන්නව නම් සුදු එක ගන්න එපා. රතු හබල පෙති එක ගන්න. මේ තියෙන මං ගන්න ඕට්ස් එක මම ළඟ තිබ්බ නිසා මං ගත්තේ නැහැ. මේ ඔයාලට පෙන්වන්න ඕන නිසා. මේක උනත් ඔයාලට ඩයට් එකට හොඳයි. ඉතින් ගොඩ දෙනෙක් මගෙන් TikTok එකේ අහලා තිබුණා මං ගන්න green tea එක මොකක්ද කියලා. මං ගන්නේ සෙස්ටා. මේක ගොඩක් හොඳයි. ඒ වගේ මං දැක්ක මේක මේ අලුතෙන්ද දන්නේ ඇවිත් තියෙන මං එදා තමයි දැක්කේ ෆැට් බර්න් කියලා. මේක ගාසීනියා කියලා තිබ්බේ. සමහරක් විට හොඳ ඇති. මම නම් පාවිච්චි කරලා නැහැ. බීලා තියෙන කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකක් දාන්න ඒකේ රිසල්ට් කොහොමද කියලා. ඉතින් ඊළඟට මං ආවේ මගේ ෂැම්පු කන්ඩිෂනර් ඉවරයි. ඒක ගන්න තමයි ආවේ. මම ෂැම්පු කන්ඩිෂනර් ගන්නේ වියානා එකෙන්. මේක මට නම් ගොඩක් හොඳයි. ඉතින් මම වෙනදා ගන්න එක තිබ්බේ නැහැ. මේ අර රෝස පාට මල්ල තියෙන එක තමයි මං ගන්නෙ. ඒකේ ෂැම්පු එක විතරයි තිබ්බේ. කන්ඩිෂනර් එක තිබ්බේ නැහැ. ඒක නිසා මම ෂැම්පු කන්ඩිෂනර් දෙකම එකෙන් තියෙන එකක් මං ගත්තා. ඕගොල්ලොත් ෂැම්පු කන්ඩිෂනර් ගන්නව නම් එකම බ්‍රෑන්ඩ් එකෙන් එකම ජාතියෙන් තෝරගන්න. එක එක ෂැම්පු එකක් කන්ඩිෂනර් එකක් එහෙම වෙනම ගන්න එපා. මේ තියෙන්නේ මං ගන්න නන් පැට් මිල්ක් එක. මම ගන්නේ අඹේවැල එක. අඹේවැල එක නැති වෙලාවට මම කොත්මලේ බ්‍රෑන්ඩ් එකෙනුත් ගන්නවා. ওই දෙක තමයි මාරු කර ගන්නෙ. ඉතින් ඔයාලට යෝගට් කන්න බෑ කියලා හිතනවා නම් ඩයට් එකේදී මේ ඇන්කර් එකේ තියෙනවා ලෝ ෆැට් යෝගට් එක. ඉතින් ඒක ඕගොල්ලන්ට අරගෙන කන්න පුළුවන්. මම ස්ට්‍රෝබෙරි ෆ්ලේවර් එකට ආස නිසා මම ඒකෙන් තමයි මම ගත්තොත් ගන්නෙ. තව මේකේ බ්ලූබෙරි එකක් තිබ්බද මට මතක නෑ හරියට. ඉතින් ඔයාලට මේ යෝගට් එක ගන්නත් පුළුවන්. මේ ඇන්කර් එකේ මේකත් හොඳයි. චීස් කන්න ආසයට මෙන්න ලෝ ෆැට් චීස් එකක් තියෙනවා. ඉතින් කැමති කෙනෙක්ට මේක try කරන්න පුළුවන්. ඕගොල්ලෝ බලන්න මේ අර ප්‍රතිශතය දාලා තියෙනවනේ සීනි තෙල් ලුණු කියලා. ඒකේ කහ කොළ තියෙන එක ගන්න. සීනි රතු පාට කියලා තියෙනවා නම් ඒව ගන්න එපා. මොකද ඒක සීනි වැඩි. ඒක නිසා ඩයට් එකේ ඉන්න අයට ඒක හොඳ නෑ. කොළ කහ මාක් කරලා තියෙන එක ඕගොල්ලෝ ගන්න try කරන්න. ඉතින් මම දැන් මේ කීල්ස් එකේ නම් බඩු අරගෙන ඉවරයි. ඊට පස්සේ මම ගියේ අරලියකට. මට චූටි බඩු වගේක් ගන්න තිබ්බා. ඉතින් ඒකින්ද මම අරලියකට පොඩ්ඩක් ගියා. ඒ ගියාට පස්සේ ඕගොල්ලන්ටත් පොඩ්ඩක් පෙන්නන්න පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. ඉතින් අපි බලමුද අරලියකේ මොනවද තියෙන්නේ කියලා. මේක ගොඩාක් බඩු තියෙනවා අපිට ගෙදරට කුස්සියට අවශ්‍ය අපිට ඕන හැම එකම මේ අරලිය එකේ තියෙනවා. ඉතින් සමහර ඒවා ගැන ගණන් සාධාරණයි. මොකද මම
එක එක ප්ලේට්ස් ග්ලාස් එහෙම ගන්නවා. ඉතින් ඒ වගේ නම් ගණන් ඇත්තටම ගොඩක් සාධාරණයි කියලා මට හිතෙනවා ඒ ගානට. ඉතින් මම ගොඩාක් මේ කියන්නේ මට ඔය ලස්සනට ප්ලේට් ග්ලාස් මොන හරි ඔය එහෙම මොන හරි ගෙදරට අවශ්‍ය දේවල් තියෙනවා නම් මම අරලියගෙන් තමයි ගන්නෙ. ලස්සන ඒවා තියෙනවා. ඉතින් අපි චුට්ටක් බලමුද මොනවද තියෙන්නේ කියලා. සමහර බඩු නම් චුට්ටක් ගණන් ඒවත් තියෙනවා. ඒ වුණාට ගොඩක් දේවල් මෙතන සාමාන්‍යයෙන් සාධාරණ ගානකට ගන්න පුළුවන්. ඉතින් මේ බලන්නකො ලස්සන ග්ලාසස් තියෙනවා. ඒ වගේම අපිට ඕන විදිහකට ඒක තෝරලා බලලා ගන්න පුළුවන්. මේ බලන්නකො මේක හරි කියුට් නේද ළමයි. බලන්නකො ඒක දැක්කහම මට ගොඩක් ආස හිතුණා. ඒක 330ක් වෙනවා. චූටි හරි හුරු පුහුටි ඒක. ඉතින් මම ඒක ගන්න හදලත් ගත්තේ නෑ. කියන්නේ මට ඒකෙන් මොකුත් වැඩක් කරගන්න උවමනාවක් තිබ්බේ නෑ. ඒක නිසා මම ගත්තේ නෑ. ඔන්න මගෙන් කළු පාට ප්ලේට් අහපු අයට ඔන්න තියෙනවා ප්ලේට් ඕන තරම්. ඉතින් ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. මේ ලස්සන ප්ලේට් තියෙනවා මේ අරලිය එකේ එක විදිහට. ඉතින් ඔයගොල්ලන්ට තෝරලා බලලා කැමති එකක් ගන්න පුළුවන්. ඒ වගේම ජාස් තියෙනවා. ඔයගොල්ලන්ට ඔය 3-5 මිරිස් ඒව දාගන්න පුළුවන්. ඒ වගේම ටී සෙට් තියෙනවා. ගොඩක් ලස්සන ඒවා මේකේ තිබ්බා. ඉතින් මං පුළුවන් විදිහට පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. මෙන්න මේ ප්ලේට් එක බලන්න ළමයි. මේක මාරම ලස්සනයි. මම මේක ගන්න හදලත් ගත්තේ නෑ. මට මේක චුට්ටක් මේ පළල වැඩි. ඒක නිසා මං ගත්තේ නෑ. මට මේක තව චුට්ටක් පොඩි එකක් තිබ්බනම් මං අනිවාර්යෙන්ම ගන්නවා. මේක මේ පේනවට වඩා ගොඩාක් ලස්සනයි. ඉතින් මේක මට පළල වැඩි. ඒක නිසා මම මේක ගත්තේ නෑ. මං හෙව්වා මේකේ පොඩි එකක් තියනවාද කියලා. මට හොයාගන්න බැරි වුණා. මෙන්න මේ ප්ලේට් එක බලන්නකෝ. මේකත් ගොඩක් ලස්සනයි නේද? ඇත්තටම මට ගන්න ආස හිතුණා මේවා පළල වැඩි යන්නේ. ඒක නිසා මං ගත්තේ නැහැ. මට තව චූටි දෙයක් මතක් වුණා. මම ඔයාලට මේ වීඩියෝ එකට මේක එකතු කරන්න. දැන් අපිට ආස දේවල් තියෙනවානේ. අපි ආස දේවල් කරන්න ආසයි. අපි ආස දේවල් ගන්න ආසයි. දැන් අපිට ඕන හැමදේම ගන්න අපි හැමෝන්ටම එකම විදිහවත් කමක් නැහැ. සමහරුන්ට තියෙනවා, සමහරුන්ට එහෙම නැහැ. ඉතින් සමහරුන්ට හිතිච්ච ගමන් ඕන දෙයක් ගන්න පුළුවන් වත්කමක් තියෙනවා. ඉතින් අපි හැමෝන්ටම එහෙම නැහැනේ. ඒක නිසා අපි හිතා ගන්න ඕන අපට අවශ්‍ය මොන හරි දෙයක් තියෙනවා නම් අපි ඒකට සල්ලි ටික එකතු කරගන්න. එහෙමත් නැත්නම් ඕගොල්ලොන්ගේ අතේ කීයක් හරි තියෙනවා නම් ඔයාට ඒ තියෙන වෙලාවට ඔයාට අවශ්‍ය බඩුව ගිහිල්ලා ඔයා එකින් එක ඒ බඩුව එකතු කරගන්න. මං එහෙමයි මගේ බඩු හදාගෙන තියෙන්නේ. ඒ කියන්නේ මම එකපාර මේ කිසි දෙයක් ගත්තේ නැහැ. මම ටික සල්ලි එකතු කරගෙන එක්ක මම දැන් ටවුන් එකට ගියාම මම බලනවා ගිහිල්ලා මට අවශ්‍ය මොන හරි තියෙනවද කියලා. මට අවශ්‍ය දේ මේකේ තියෙනවද කියලා. ඒ ගියාට පස්සේ මම ඒකේ ගාන බලනවා. මම ඒ වගේ ගණන් බලන් ඇවිල්ලා මම සල්ලි ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ මම දැන් ආයෙ ටවුන් යනවනේ. ඒ ගියාට පස්සේ මං අර මට මොකක් හරි අවශ්‍ය දෙයක් තියෙනවනේ. ඒක මොන හරි එකක් හරි දෙකක් හරි තුනක් හරි ඒ අවශ්‍යතාවය අනුව මට අතේ තියෙන විදිහට මං ඒ දේවල් මම ටික අරගන්නවා. මං එහෙම තමයි මගේ හැම බඩුවක්ම අරගෙන තියෙන්නේ. මේ කිසි දෙයක් එකපාර ගත්තපුවා නෙවෙයි. ඉතින් ගොඩක් අය දුක් වෙනවා අනේ මට මේක නෑ මට මේක ගන්න විදිහක් නෑ එහෙම කියලා. එහෙම හිතන්න එපා. ඉතින් මේ ජීවිතේ අපි හැමෝන්ටම හැම දෙයක්ම එකම විදිහට ලැබිලා නැහැ. අපි අපේ උනන්දුවෙන් උත්සාහයෙන් තමයි හැමදේම කරගන්න ඕන. ඉතින් ඕගොල්ලොත් හිතට ගන්න මම කොහොම හරි මට අවශ්‍ය දේවල් මම කරගන්නවා. ඒකට මම ටික ලෑස්ති වෙනවා කියලා. ඉතින් ඕගොල්ලෝ ඒ වගේ ඔයාලට අවශ්‍ය මොනවම හරි දෙයක් තියෙනවා නම් ඔයා ඒකට කාලයක් තිස්සේ ලෑස්ති වෙන්න. කීය හරි එකතු කරලා ඒකට ලෑස්ති වෙන ගමන් ඒක කොහොම හරි ඕගොල්ලෝ කරගන්න. ඉතින් මම මේ ගෙදරට මාසේ බඩු ගන්න ගියපු දවසක් මේක නම් වෙන දවසක ගත්ත වීඩියෝ ක්ලිප්ස් ටික. ඉතින් මම මේ එඩින්බරෝ එකේ මම සෝස් එක තමයි පාවිච්චි කරන්නේ කොච්චි සෝස් එක. ඒක ගොඩක් රසයි. ඉතින් මම රුලන් ගත්තා. ඒ වගේම ඕගොල්ලන්ට පුළුවන්
මේ බ්‍රෑන්ඩ් ක්‍රැකර් එක ගන්න. ඔයගොල්ලන්ට ස්නැක් එකක් විදිහට තේ එක බොද්දි එක බිස්කට් එකක් එක්ක මේ බ්‍රෑන්ඩ් ක්‍රැකර් එක ගන්න පුළුවන්. මම පොඩි ආමන්ඩ් එකකුත් ගත්තා. ඔය කේක් එහෙම හදද්දි දාගන්න ඕනේනේ අපේ ඩයට් එකට. ඉතින් මම මේ පාවිච්චි කරන පර්ෆියුම් දෙක තමයි පෙන්වන්නේ ඔයාලට. මම මේ ටික තමයි පාවිච්චි කරන්නේ. මම ගෝයා එක ගන්නවා, ඔය ජැනට් එකේ කොළ පාට එක ගන්නවා. ඒ වගේම එන්චාන්ට්. ඔය තුනම මම පාවිච්චි කරනවා. මෙන්න මේකත් ළමයි මේ සුවඳයි මම පොඩ්ඩක් මේ ටෙස්ට් කරලා බැලුවා. ඒකත් ගොඩක් හොඳයි. මම මෙන්න මේ ඩියෝඩ්‍රන්ට් එකත් ගත්තා. ඉතින් මම හිතනවා ඔයාලා මේ බ්ලොග් එකට කැමති ඇති කියලා. කමෙන්ට් එකක් දාගෙන යන්න ඉතින් කොහොමද කියලා. මම වෙනසකටත් එක්ක තමයි මේ වීඩියෝ එක කරේ. එහෙනම් ඉතින් මම තවත් අලුත් වීඩියෝ එකකින් ඔයාලව හම්බ වෙන්න එන්නම්. බොහොම ස්තුතියි මගේ channel එකත් එක්ක එකතු වුණාට.